මචං මේ දවස්වල ලංකාවේ හැමෝම කතා කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විදායක නිලධාරියාගේ අභිහරස් මරණය ගැනයි. ඒ මරණයත් එක්කම ලොකුම ගැටලුව වුණේ එයාගේ iPhone එක අන්ලොක් කරගන්න බැරි එක. ගොඩක් අය කියනවා ඕක මොකක්ද ලංකාවේ ඕනම වැඩෙක්ට ඕක පුළුවන් කියලා. හැබැයි මචං ඇත්තම කතාව ඊට වඩා ගොඩක් බිහිසුණුයි. Apple සමාගම කියන්නේ තමන්ගේ පාරිභෝගිකයාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් ලෝකයේ ඕනෑම බලවතෙකුට එරෙහිව හිටගන්නා ඩිජිටල් අධිරාජ්‍යයක්. අද මම ඔයාලට කියන්නේ ඇයි මියගිය කෙනෙක්ගේ iPhone එකක් ලොව දක්ෂතම හැකවරයෙකුටවත් ලෙහෙසියෙන් බිඳින්න බැරි අභියෝගයක් වෙන්නේ කියලා. මචං iPhone එකක ආරක්ෂාවේ හදවත වෙන්නේ Secure Enclave කියන තාක්ෂණය. මේක හරියට ෆෝන් එක ඇතුලේ තියෙන කාටවත් ඇතුළු වෙන්න බැරි කුඩා ආරක්ෂක සිරගයක් වගේ වැඩක්. ඔයා ලබා දෙන මුරපදය කිසිම වෙලාවක Apple සමාගමේ සර්වර් වලවත් ෆෝන් එකේ සාමාන්‍ය මතකේවත් ගබඩා වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් භාවිතා කරන්නේ AES 256 bit encryption කියන ඉතාමත් ප්‍රබල තාක්ෂණයයි. ගණිතමය වශයෙන් ගත්තොත් ලෝකයේ තියෙන බලවත්ම සුපිරි පරිගණකයකට වුණත් මේ මුරපදය අනුමාන කරලා බිඳින්න වසර බිලියන ගණනක් ගත වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක අන්ලොක් කරන්න නම් ඔයා ගාව ඒ රහස් යතුර තියෙන්නම ඕනි. මතකද 2016 අවුරුද්දේ ඇමරිකාවේ වෙච්ච වෙඩි තැබීම? එදා ලෝකයේ බලවත්ම විමර්ශන ආයතනය වුණු FBI එක Apple සමාගමෙන් ඉල්ලුවා සැකකරුවෙකුගේ iPhone එකක් අන්ලොක් කරලා දෙන්න කියලා. හැබැයි Apple සමාගම ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කළා. ඔවුන් කිව්වේ නීතියට උදව් කරනවාට වඩා පාරිභෝගික විශ්වාසය අපිට වටිනවා කියලයි. ඔවුන් පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ ඌන්ට පවා එක බිඳින්න බැරි විදිහටයි. ඒක හරියට නිර්මාණකරුවාට පවා විවෘත කරන්න බැරි විජ්ජාසේප්පුවක් වගේ වැඩක්. කිසිම බැක්ඩෝ එකක් නැති නිසා මේ සන්නාහය බිඳීම සීහිනයක් විතරයි. සමහරු හිතනවා මියගිය කෙනෙක්ගෙන් මුහුණ පෙන්නලා ෆේස් ID හරහා ෆෝන් එක අන්ලොක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක කරන්න බෑ මචං. මේකේ තියෙන True Depth කැමරා පද්ධතිය මගින් ඔයාගේ මුහුණ මතට නොපෙනෙන අදෝරක්තති 30000කට වඩා යොමු කරලා 3D සිතියමක් හදනවා. මනුස්සෙක් මියගිය සැනින් ඔහුගේ මුහුණේ මාංශපේශිවල තදගතිය නැති වෙලා පියවිසිහිය නැති වෙනවා. මේ සියුම් වෙනස පවා හඳුනාගන්න පුළුවන් attention awareness තාක්ෂණය මේ ෆෝන් එකේ තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයා පියවිසිහියෙන් සහ අවධානයෙන් ෆෝන් එක දිහා බලන්නේ නැත්තම් iPhone එක කිසිම වෙලාවක ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මියගිය කෙනෙකුගේ ඇඟිලි සලකණෙන් පවා මේක කරන්න බෑ. මොකද මේ සෙන්සර් ක්‍රියා කරන්නේ මිනිස් සිරුරේ තියෙන ඉතා සුළු විද්‍යුත්